නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. මම පූජ්‍යපාද නොච්චාගම කමලදස්සන හිමි. මේ ඔබ දකින්නේ කුලියාපිටිය ප්‍රදේශයේ පහළ දියදොර ග්‍රාම සේවා වසමේ මාදරවත්ත ගම්මානයේ ශ්‍රී ජයවර්ධනාරාමයේ නම් විහාරස්ථානයයි. මේ විහාරස්ථානය මීට කාලයකට පෙර ආරම්භ වුවත් මේ වෙනතෙක් විහාර මන්දිරයක් හෝ චෛත්‍යයක් ඉදි වී නැහැ. ඒකට හේතුව තමයි මේ ගම්වාසී සීල් දෙනා පවුල් 40ක් වගේ සුළු පිරිසක් ඉන්නේ. නමුත් ඒ බොහෝ පිරිස් කජු කර්මාන්තයේ සහ ගොවිතැනින් ජීවත් වෙන පිරිස. නමුත් මම මේ ස්ථානයට පැමිණිලා දැන්ට අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ ඇතුළත කාලය තුළ මේ චෛත්‍යයකට සකසන්න වැඩ ආරම්භ කරන්නට යෙදුණා. නමුත් තාමත් ඒ චෛත්‍යයේ වැඩ නිම කරගන්න අපිට බැරි වුණා. අපි චෛත්‍යය දැන් ගඩොල් මට්ටමට ආසනීය මට්ටමට ඇවිල්ලා තියෙනවා. මෙතනින් එහාට මේ චෛත්‍යයට ගඩොල් බැම්මක් තමයි යන්න තියෙන්නේ. මේ ඔබට පේන මේ චෛත්‍ය මූල ආරම්භය පොළොවේ යට සිට පදනමකින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍යයේ වැඩ කටයුතු නිම කරගන්න බැරුව අපි බොහෝ සෙයින් අපහසුතාවයට පත් වෙලා සිටින්නේ. මේ පේන්නේ ඔබට විහාරස්ථානයේ ඒ ඉදිවෙමින් පවතින විහාරස්ථානයේ මෙයත් අපි යම් ගම්මාන කරා ගිහින් ආධාර මුදල් එකතු කරලා මේ පුංචි කාලය ඇතුළත යම් ප්‍රමාණයක් ගොඩනගා ගත්තා. නමුත් වැඩ නිම කරවා ගන්න තාම බැරි මට්ටමක් තිබෙන්නේ. ඉතින් මේ පේන විහාරස්ථානයේ වටමළුවක් වෙනවා. මේට කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. මේ වටමළුවට අවශ්‍ය උළු ගැනීමේ අපහසුතාවයෙන් තමයි මේ දිනවල තිබෙන්නේ. ඉතින් මේ ඇතුලේ ආසනය සකස් කරලා බුදු පිළිම වහන්සේ තැන්පත් කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබෙනවා. නමුත් මේ සියලු කටයුතු කරගන්න මුදල්මය ප්‍රතිපාදන නොමත වීම තමයි අපිට තියෙන ප්‍රධානම ගැටලුව. ඒ නිසා මේ පින්වත් සිල් දෙනාගෙන් අපි සුවිශේෂී ඉල්ලීමක් කරන්නේ. පින් කැමති ඔබට අවස්ථාවක් තිබෙන බුද්ධ ශාසනයක කරන ඉතාමත් දුර්ලභම පින්කමක් තමයි චෛත්‍ය රාජයන් වහන්සේ නමක් නිර්මාණය කිරීම, විහාර මන්දිරයක් නිර්මාණය කිරීම. ජීවමාන බුදුන් වහන්සේ හා සමාන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින සුගන්ධ කුටියයි ඔබට නිර්මාණය කරගන්නට තියෙන්නේ. මේ සුගන්ධ කුටියට ඔබට ගඩොල් 10ක් පූජා කළත් එයින් රැස් වෙන පින අනන්තයි අප්‍රමාණයි. එක ගඩොලක් පූජා කරත් එයින් රැස් වෙන පින අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා මේ දුෂ්කර අවස්ථාවේදී මේ බුද්ධ ශාසනයේ කෙමින් වියකී යන අවස්ථාවේදී ඔබට ලැබෙන දුර්ලභ පින්කමක්, තමන්ගේ ජීවිතයේ හිත හිතා සතුටු වේ හැකි සුවිශේෂී පින්කමක් මේ උතුම් විහාර මන්දිරයත් ඒ වගේ මේ චෛත්‍ය රාජානන් වහන්සේත් නිර්මාණය කරගන්න තමන්ට හැකි අයුරින් සිමෙන්ති කොට්ටයකින් හෝ එහෙමත් නැත්නම් ගඩොලයකින් හෝ උළු කැටයකින් හෝ තමන්ට යම් ආධාරයක් ලබා දෙන්න හැකි කෙනෙක් සිටී නම්, එවැනි පින් සිත් ඇති බුද්ධ ශාසනයට පිනට ලැබී යමෙක් සිටී නම් මේ උතුම් විහාරස්ථානයේ ඉදිවන මේ චෛත්‍ය රාජානන් වහන්සේට ඒ අවශ්‍ය ගඩොල් ගැනීමට හෝ විහාර මන්දිරයට අවශ්‍ය උළු ගැනීමට හෝ ඉදිරි කටයුතු කර ගැනීමට හැකි යමෙක් සිටී නම් උදව් උපකාර කරලා තමන්ගේ ජීවිතයට අමා පින්ඵල නෙලා ගන්න, ඒ අමා නිවෙනින් සැනසෙන්න මේ දුර්ලභ බුද්ධ ශාසනයේ මනුෂ්‍ය ජීවිතය ගෙවිලා යන්න කලින් ඒ උතුම් බුද්ධ ශාසනික අග්‍රතම පුණ්‍ය ශක්තියක් වූ ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරගන්න, ඒ උතුම් විහාර මන්දිරේ නිර්මාණය කරගන්න ඔබත් හැකි සෑම සිල් කෙනෙක්ම දායක වෙන්න කියන කාරණාව
අපි මෙත් සිතින් යුක්තව මතක් කර සිටිනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.